අපි skills of project එකේ search process එක සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් කරේ කොහොමද කියලා අපි වද බලමු. මෙතනදී මම වචනේ සර්ච් කරාම වචනයට අදාළ දත්ත ටික විතරක් ෆිල්ටර් වෙලා එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම URL එකේ ස්විච් query එක පාස් වෙනවත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ get method එක පාවිච්චි කරලායි මේක අපි මුලින්ම URL එකෙන් එන service URL එකෙන් එන search එක සහ දැනට ඉන්න page එක අරගෙන variable එකකට දානවා. මෙතනදී අපි URL එක Promethean search එක ගන්නවා. ඒ වගේම page එකට item 6ක් පෙන්වන්න අපි limit එකක් දානවා. මේ max කියන එක පාවිච්චි කරලා page එකේ number එක හැම වෙලේම එකට වඩා වැඩි අගයක් යන්නයි. මුලින්ම අපි active product එකක් විතරක් තෝරගන්න base query එකක් හදාගන්නවා. user මොකක් හරි search කරලා තියෙනවා නම් අපි title එක use කරලා තියෙනවා නම් අපි title එක සහ description එක ඇතුලේ වචනේ තියෙනවද කියලා like keyword එක පාවිච්චි කරලා query එකට ඇතුළත් කරලා තියෙනවා. pagination හදන්න කලින් අපි දැනගන්න ඕනේ database එකේ search එකට අදාළ මුළු නිෂ්පාදන කීයක් තියනවද කියලා. ඒ නිසා අපි current query function එක පාවිච්චි කරලා මුළු ප්‍රමාණය calculate කරලා $total products කියන variable එකට දාගන්නවා. දැන් අපි බලන්න මේ නිෂ්පාදන ටික තියෙනවද කියලා. ඒකට මුළු නිෂ්පාදන ගණන page එකකින් පෙන්වන අගයෙන් බෙදනවා. මෙතනදී තියෙන fail function එකෙන් කරන්නේ අගයේ දශම ආවොත් ඊළඟ පූර්ණ සංඛ්‍යාවට වටයන එක. උදාහරණයක් විදිහට 7ක් තිබ්බොත් පිටු 2ක් අවශ්‍යයි කියලා මේකෙන් ගණනය කරනවා. අන්තිමට වැදගත්ම දේ තමයි offset එක. මේකෙන් තමයි SQL එකට කියන්නේ කීවෙනි data එකේ ඉඳන්ද පෙන්වන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට අපි ඉන්නේ දෙවෙනි page එකේ නම් දෙක අඩු කිරීම 1 ගුණ කිරීම 6 සමාන 6යි. ඒ කියන්නේ පළවෙනි item 6 අතහැරලා 7 වෙනි එකේ ඉඳන් පෙන්වන්න කියලා මේකෙන් තීරණය කරනවා. දැන් අපි බලමු page එකේ තියෙන ප්‍රධානම
SQL query එක අපිට නිෂ්පාදන වලට අමතරව තවත් විස්තර ගොඩක් ඕන වෙනවා. ඒ නිසා අපි left join පාවිච්චි කරලා user table එකෙන් seller ගේ නමත් order table එකෙන් මේක මිලදී ගත්ත අයගේ ගණන feedback table එකෙන් rating එකත් එකවර ලබා ගන්නවා. මෙතනදී බලන්න අපි avg function එක පාවිච්චි කරලා තියෙනවා average rating එක ගන්න තමයි අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ. page එකේ numbers කොහමද UI එකේ පෙන්වන්නේ කියලා අපි for loop එක පාවිච්චි කරලා මුළු page ගන්නට අදාළව buttons හදනවා. මෙතනදී පොඩි logical check එකක් කරනවා. user දැනට ඉන්න page එක සහ loop එක අගේ සමානයි නම් page එකේ number එක නිල් පාටින් highlight කරනවා. තමයි වැදගත්ම දේ තියෙන්නේ අපි page එක මාරු කරනකොට user search කරපු වචනයත් URL එකෙන් අරගන්න ඕනේ. ඒ නිසා අපි URL encode function එක පාවිච්චි කරලා search query එක search query එකත් එක්කම තමයි අපි ඊළඟ page එකට අදාළ link එක හදන්නේ. මේ නිසා search result එක නැති නොවි පිටු අතර මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි PHP සහ SQL පාවිච්චි කරලා professional search system එකක් generate system එකක් නිර්මාණය කරගන්නේ. මේ කෝඩ් එකේ තිබ්බ ලොජික් ටික ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.